හොඳයි සුබ දවසක්. අද සිලොන් DP YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා channel එකට. අද වීඩියෝ එකෙන් අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි Picme app එකේ වැඩ කරද්දී ටික දවසක් යද්දී hire වෙන්නේ නැතුව යනවා. ඔයාලට එන hire ප්‍රමාණය අඩු වෙනවා. ඒතොර ගොඩ දෙනෙක් කරන්නේ දැනට ළඟම තියෙන branch එකකට ගිහිල්ලා phone එක පෙන්නලා phone එක settings ටික හදාගන්න. හැබැයි ඇත්තටම මේ දේ ඔයාලගේ ගෙදරදීම ඔයාලට කරගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි කියලා දෙන්නේ අන්නේ settings ටික. ඔයාලට Picme එකේ branch එකකට ගියාට පස්සේදී එතන ඉන්න මහත්වරු හදලා දෙන settings ටික ඔයාලා විසින්ම කොහොමද ඒ settings ටික හදාගන්නේ කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. අපි මේ වගේ Picme එක සම්බන්ධයෙන් ඉස්සරහට වීඩියෝ ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ එක දාපු ගාම ඔයාලා ළඟටම අරගන්න bell icon එකත් click කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ share කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. ඊළඟ දේ තමයි ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දාන්න. හොඳයි අපි යමු අද වීඩියෝ එකට. හරි. එතකොට ඔයාලා මුලින්ම කරන්න අවශ්‍ය දේ තමයි ඔයාලගේ Android phone එකේ තියෙනවා Play Store කියලා එකක්. ඔයාලට පේනද දැන් මෙතන මේ Play Store කියලා තියෙනවා. මම phone එකට touch කරන Play Store කියලා තියෙනවා. අන්නේ ලකුණත් එක්ක මේ logo එකත් එක්ක තියෙන එන්නේ app එක open කරගන්න. ඒක open කරගත්තට පස්සේදී ඔයාලා මුලින්ම කරන්න ඕන මෙන්න මෙතන යට තියෙනවා search කියලා option එක. මෙතන යට search කියලා option එකක් තියෙනවා. මේ search කියන දේ එකපාරක් touch කරන්න. එතන touch කරාට පස්සේදී උඩින් open වෙනවා search bar එක. මෙන්න මෙතන type කරන්න Google Map GOOGLE ඉස්තනක් කියලා MAP. ඔය විදිහට type කරලා ඔයා කරන්න ඕන මෙන්න මේ යට තියෙන මෙන්න මෙතන තියෙන මෙන්න මේ search mark එක උඩ touch කරන්න ඕන. ඒක touch කරාට පස්සේ ඔයාට දෙවෙනියට එවි මෙන්න විදිහට Google Map කියලා. එහෙම නැත්නම් ඔයාලා සමහරවිට මෙතන උඩින් වෙන්නත් පුළුවන්. මෙතන උඩින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන කොහම හරි මෙන්න මේ logo එකත් එක්ක තියෙන මෙන්න මේ Google Map කියන වගේ යන විදිහට බලන්න. මේක ආවට පස්සේදී ඔයාගේ මෙන්න මෙතන වම් පැත්තේ ඔයාලට පේනවාද මෙතන තියෙන update කියලා වැටෙනවා. ඒතර ඔයාගේ මෙන්න මෙතන update කියලා වැටලා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට එන hire ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම සමහරවිට ඔයාට hire ආවා ඒ hire වල පෙන්වන location එක වැරදිට පෙන්වන්න පුළුවන්. ඒතර ඔයා කරන්න ඕන මෙන්න මේ විදිහට update කියලා තියෙනවා. මෙන්න මේ update එක නිසා තමයි ඔයාට එන්නේ ඔයාගේ location එක හරියට පෙන්වන්න නැති වෙන්න හරි ඔයාගේ hire ප්‍රමාණය අඩු වෙන්න හරි එක හේතුවක් වෙනවා. ඒතර ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මේ Google Map එකේ update එක දාගන්න එක. ඒක අප්ඩේට් කරන්න වල කරන් තියෙන මෙන්න අප්ඩේට් කියන ද එකපාරක් ටච් කරා නම් හරි. ඔයාගේ මෙතන අප්ඩේට් කියන එක වෙනකොට ඕපන් කියලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර ඔයාගේ Google Map එක දැනටමත් අප්ඩේට් වෙලා තමයි තියෙන්නේ. ඔයාලට ඒතර Google Map එකේ ප්‍රශ්නයක් වෙන්න බෑ. එහෙනම් අනිත් settings වල ගැටලුවක් තමයි තියෙන්නේ. මේක දැන් මගේ අප්ඩේට් එක නම් MB 36ක් වගේ තියෙනවා. ඒතර මේ අප්ඩේට් එක වුණාට පස්සේ ඔයාලට ඒතර ඒ Google Map එකේ ප්‍රශ්නේ විසඳෙනවා. ඔයාලට ඒතර Google Map එකේ සමහර හරියට location එක පෙන්වන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් location එක පෙන්නනවා. හැබැයි යන පාර හරියට අප්ඩේට් වෙන්නේ ඔයාලට ලෝකේ හරිය පැසෙන්ජර් ඉන්න තැන පෙන්නනවා. හැබැයි ඔයා ගියාට Google Map එකේ අර ඊතලේ යන්නේ නැවත. ඒතර ඒකට හේතුව තමයි මේ Google Map එකේ අප්ඩේට් එක. හරි. අපි මේ Google Map එක අප්ඩේට් වෙනවා. පොඩි වෙලාවක් යමු. දැන් ඔයාලට පේන ඇති මගේ Google Map එක 100% අප්ඩේට් වෙලා තියෙන්නේ. දැන් තව පොඩි වෙලාවක් යනකොට ඉන්ස්ටෝල් වෙයි. ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාගේ මෙන්න මෙතන ආවත් ඕපන් කියන එක වැටෙනවා. ඊට අමතරව දැන් මෙතන කැන්සල් කියලා වැටලා තියෙන තැන ඔයාලා uninstall කියලා පෙන්නාවි. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය Google Map එකේ settings ටික දැන් හරි. ඉතින් map එකේ update එක දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. හරි. ඊළඟට ඔයා කරන්න තියෙන දේ තමයි මොනවද අපේ Google Map එක install වෙන්න පටන් ගත්තා. මේක install වුණාට පස්සේ මේක open කියලා වැටේ. මේක ගැටලුවක් බලමු. ඊට පස්සේ ඔයාලට ගැටලුවක් එන්නේ නැහැ. මේක හරියටම install වෙලා තියෙන එක සම්බන්ධයි. ඔයාලට පේන ඇති දැන් මගේ Google Map එක මෙන්න මෙතන ඉස්සෙල්ලා update කියලා තිබ්බේද මෙතන update කියලා තිබ්බේද දැන් මෙතනට තියෙන open කියලා ඔයාලට පේන ඇති පැහැදිලිවම. ඒතර දැන් ඔන්න Google Map එකේ අංක 1 අපේ Google Map එකේ update එක හරි. ඊළඟ අංක 2 අපිට කරන්න තියෙන්නේ Google Play Service එක update කරන. Google Play Service එක update කරන විදිය මම ඔයාලට කියලා දෙන්නම් ඊළඟට. අංක 2 විතර අපි කරන්න තියෙන්නේ Google Play Service කියලා මම ෆෝන් එකේ රන් වෙන්න අත්‍යවශ්‍යම විශේෂාංගයක් තියෙනවා. ඇප් එකට එන මුදුක අංකයක් තියෙනවා
Google Play Service කියලා. එතකොට අන්න ඒ Google Play Service එකේ අප්ඩේට් එකක් තියෙනවා නම් ඒත් ඔයාලගේ Picnic app එකට hire වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ Google Play Service එක අප්ඩේට් කරගන්න විදිය තමයි දැන් කියලා දෙන්න දන්නේ. ඒකට ඔයා කරන්න ඕන මුලින්ම ඔයා යන්න ඔයාගේ Chrome web browser එකට. මෙන්න මේ Chrome එක කියන එක. මෙන්න Chrome එක open කරගන්න ඕන. මේක open කරගෙන ඔයා search කරන්න ඕන Google Play Service කියලා. ඔයා මෙන්න මෙතන මේ search bar එකේ search කරන්න මෙන්න මෙතන search කරන්න Google Play Service කියලා. GOOGLE ඉස්තන PLAY service SERVICES Google Play Services කියලා ටයිප් කරලා මෙන්න මෙතන මේ යට තියෙන මෙන්න මේ අයිකන් එකට ටච් කරන්න. ඒක උඩ ටච් කරලා පස්සේදී ඔයාට ඕපන් වෙවි මෙන්න මේ විදිහට ටැබ් එකකින් මෙන්න මේ විදිහට අලුත් විස්තර ටිකක් ඕපන් වෙනවා. මේක උඩම තියෙනවා Google Play කියන යටින් Google Play Service කියලා. මෙන්න මේ විදිහට බලන්න ඕන. මෙතන තියෙනවා Google Play Service කියලා. ඔයා කරන්න ඕන මෙන්න මේ Google Play Service කියන උඩ එකපාරක් ටච් කරන්න. මේ Google Play Service කියන උඩ එකපාරක් ටච් කරන්න. හරි. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට දැන් පේනවා ඇති මෙන්න Google Play Service කියන දේ ආයමත් වෙන ටැබ් එකකින් යනකොට එතන වැටලා දෙන අප්ඩේට් කියන. මෙන්න Google Play Service එකේ අප්ඩේට් එකක් තියෙනවා කියන්නේ ඔයාලට කොහොමත් hire එන්නෙම නැහැ. ඒතර අනිවාර්යයෙන්ම මෙන්න මේ Google Play Service එකේ අප්ඩේට් එකක් තියෙනවද කියලා ඔයාලට hire එනවා අඩුයි නම් එහෙම නැත්නම් මොකක් හරි app එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් බලන්න ඕන. හරි. දැන් අපේ මේ Google Map එකේ මගේ ෆෝන් එකේ අප්ඩේට් එකක් තියෙනවා. මම මේ අප්ඩේට් එක දෙන්න යන්නේ. මේ අප්ඩේට් එක දෙන්නවා කරන් තියෙන්නේ මෙන්න මේ අප්ඩේට් කියන දේ එකපාරක් ටච් කරන්න. මේ අප්ඩේට් කියන දේ එකපාරක් ටච් කරන්න. ඔන්න ඒ විදිහට අප්ඩේට් කියන එක ටච් කරලා පස්සේදී ඉස්සෙල්ලා Google Map එකේ අප්ඩේට් එක වෙන්න පටන් ගත්ත විදිහටම මේකෙත් අප්ඩේට් එක වෙන්න පටන් ගන්නවා. අපි සුළු මොහොතක් යමු මේක අප්ඩේට් එක වෙනවා. MB 74ක් වගේ ප්‍රමාණයක් තියෙනවා මේකේ අප්ඩේට් එක. ඒතර ඒ අප්ඩේට් එක වුණාට පස්සේ අර Google Play Service එකේ අප්ඩේට් එක සම්පූර්ණ වෙනවා. අතර වාගෙත් මේකේ අප්ඩේට් එකක් තිබුණේ නැත්නම් ඔයාගේ මෙතන වැටෙනවා විදිහ මම ඊළඟට පෙන්නන්නම් මොකද වැටෙන්නේ මොකක්ද වැටෙන්නේ කියන්නේ. එතකොට මේකේ අප්ඩේට් එකක් දාගත්තට පස්සේ අපිට ආයෙමත් තව settings කීපයක්ම හදා ගන්න තියෙනවා. ඒ ටිකත් අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. ඒ ටික හදාගත්තොත් තමයි ඔයාට ආයෙමත් සාමාන්‍ය විදිහට hire වෙන්න ගන්න. අනිවාර්යයෙන්ම ඔයාලා branch එකකට ගියත් branch එකෙන් හදලා දෙන settings ටිකම තමයි මෙතන මේ අපි A to Z වලට එකින් එක කියලා දෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එකේ මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. මොනවා ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම like එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට අපි අරන් එනවා. ඔයාලට ප්‍රතින ප්‍රශ්නයක් තමයි online payment කරගන්න බැරි ප්‍රශ්නේ. easy cash කරන්න ගත්ත රැයක ආයෙත් ගත්තොත් easy cash කරගන්න බැරි ප්‍රශ්නේ. ඒතර අපි ඊළඟට වීඩියෝ එකකින් අරන් එනවා කොහොමද ඔයාගේ app එකේ ඔයාගේ phone එකෙන්ම online සල්ලි transfer කරන්න Picnic Drive app එකට කියලා. Play Service එකෙත් update එකක් 100%ක් වෙලා තියෙන්නේ. මේකත් තව සුළු මොහොතකින් install වෙන්න ගන්නවා. මේක install වුණාට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තියෙනවා. Google Play Service එකේ අප්ඩේට් එකක් තිබ්බොත් මේ අප්ඩේට් එක දුන්නට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්නම ඕන. ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා ඕන් කරන්නම ඕන. මෙන්න මේ Google Play Service එකේ අප්ඩේට් එකක් තිබුණොත්. එහෙම නැත්නම් ඔයා අප්ඩේට් කළා කියලා ඔයා ෆෝන් එක රීස්ටාර්ට් කළේ නැත්නම් ඔයාට ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න Google Play Service එකේ අප්ඩේට් එකක් දුන්නොත් මේ ෆෝන් එක ඊට පස්සේ රීස්ටාර්ට් කරන්නම ඕන. දැන් ඔයාලට පේන ඇති මගේ Google Play Service එකේ අප්ඩේට් එක මෙතන සම්පූර්ණ වෙලා තියෙනවා. සම්පූර්ණ වුණාට පස්සේ මෙතන මාරු වෙනවා uninstall කියලා. ඒ කියන්නේ ඔයාගේ Google Play Service එකේ අප්ඩේට් එකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාලා Google එකට ගිහලා සර්ච් කරලා පස්සේදී ඔයාට වැටෙනවා මෙන්න මෙතන uninstall කියලා අප්ඩේට් එක වෙනකොට. ඒතර ඔයාගේ Google Play Service එකේ අප්ඩේට් එක නැහැ කිසිම ගැටලුවක් නැහැ. හරි මම දැන් මගේ ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා ඉතින් ෆෝන් එක රීස්ටාර්ට් කරලා තියෙන්නේ. රීස්ටාර්ට් කරලාට පස්සේ අපේ ඊළඟ තුන්වෙනි ස්ටෙප් එකට යන්න. ඔයා දැන් Google Map එක අප්ඩේට් කළා, Google Play Service එක අප්ඩේට් කළා. ඊළඟට කරන්න තියෙන දේ තමයි ඔයාගේ ෆෝන් එකේ settings app එකට යන්න. මේ settings app උඩ ක්ලික් කරලා settings app එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේකේ පහළට ගියාට පස්සේ තියෙනවා ඔයාගේ date and time.
මේ ජෙනරල් මැනේජ්මන්ට් කියන එකට ගියාම මේක තියෙනවා date and time. මෙන්න මේ date and time වල automatic date and time කියන එක ඔන් වෙලා තියෙනවා. ඔයාගේ මේක off කරලා නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයා මේ automatic date and time කියන එක on කරලා තියන්න. මේක on කරලා තිබුණ නැත්නම් ඒත් ඔයාට hire වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක on වෙලා තියෙන්නම ඕන. හරි. දැන් අපි යන date and time එකත් on කරලා තියෙන. දැන් මේ ප්‍රශ්න විසඳුවා. ඊළඟට ඔයා ආයමත් කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ settings වලට ගිහිල්ලා ඔයාගේ app කියන එකට යන්න. ඔයාගේ ෆෝන් එකේ ඉතින් පහළට ගියාට පස්සේ තියෙනවා apps. මේ apps වලට යන්න apps වලට ගිහිල්ලා මේ පහළට ගිහිල්ලා මේ Google Map එක උඩ එකපාරට ටච් කරන්න. මේ Google Map එක උඩ ටච් කරාට පස්සේදී මේකේ තියෙන permission කියලා. මේ permission ටික අනිවාර්යෙන්ම on කරලා තියෙනවා. මේක permission තියෙනවා කීපයක්. ඒකේ මෙන්න මේ location permission එක allow all the time කියන එක දීලා තියෙනවා. ඊළඟට මේ යට තියෙනවා use pieces location කියලා මේකත් on කරලා තියෙනවනේ මේක off කරලා තියෙනවා. ඒත් ඔයාලට pick me up එක වැඩ කරන්න බෑ. ඊළඟ දේ තමයි මේකේ තියෙනවා වගේ nav device මේකත් on කරන්න. මේ විදිහටම මේ අනිත් permission ටිකත් allow කරලා තියෙන විදිහට කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ඊළඟ දේ තමයි මේ යට තියෙන unused app remove permission and free up space කියලා මේකත් off කරන්න ඕන. මේක off කරලා ඔයා මෙතන app එක උඩ මෙතන touch කරලා back වෙනවා. ඊළඟට ආයෙත් ඔයා කරන්න ඕන ඔයාගේ pick me driver ඔයා කරනවා මෙන්න pick me driver app එක open කරලා pick me driver app එකේ settings වලට ගිහිල්ලා ඒකෙත් මේ තියෙන permission කියලා. මෙන්න permission කියලා දෙනවා. මේ permission වල සියලුම permission ටික allow කරන්න ඕන. මේකෙත් මේ location permission එක all the time කියන එක දෙන්න ඕන. use pieces location කියන එක මොනවද තියෙන්නත් ඕන මෙතන. contact එක allow කරලා තියෙනවා. මොකද call ගන්න අවශ්‍ය නම් ඒක allow කරලා තියෙනවා. ඊළාට වගේ microphone එක allow කරලා තියෙනවා. nav device allow කරන්න. ඊළඟට phone කියන එකත් allow කරලා තියෙනවා. මේකෙත් මේ remove permission and free up space කියන එක මෙන්න මෙතන මේකත් on කරලා තියෙනවා නම් වගේ මේ විදිහට දෙන්න මේකත් off කරලා තියන්නම ඕන. එතකොට online settings ටික තමයි ඔයා චූර් ගියත් ඔයාලට හදලා තියෙන්නේ. ඊට අමතරව ඔයා hire වෙනව අඩුයි නම් ආයමත් මෙන්න pick me up එකේ settings වලට ගිහිල්ලා මේකේ තියෙනවා storage කියලා. මේ storage කියන එකේ clear cache data clear කරගන්න. ඔන්න ඒක press කරනවා cache data ටික clear කරගන්න. ඊළඟට Google Map එකේ මේ විදිහටම cache data ටික clear කරගන්නවා. පහළට ගියා storage වලට ගියාට පස්සේ මේක තියෙනවා clear cache කියලා. මෙන්න clear cache දුන්නාට පස්සේ ඔය cache data clear වෙනවා. ඊට පස්සේ ඔන්න settings ටික ඔක්කොම හදලා තියෙනවා. ඒතර අපි Google Map එක අප්ඩේට් කළා, Google Play Service එක අප්ඩේට් කළා. ඊට පස්සේ date and time ටික automatic date and time වලට මාරු කළා. හතරවෙනි විදිහට අපි කළා Google Map එකේ permission ටික on කළා. ඊළඟට පස්වෙනි එක pick me app එකේ permission ටික on කළා. ඊළඟට Google Map එකේ සහ pick me app එකේ cache data clear කරා. online settings ටික තමයි ඔයාලට හදා ගන්න තියෙන්නේ. ඔයාගේ app එකේ hire වෙනවද නම් ඔය තමතර කිසිම දෙයක් වඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය branch එකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය settings ටික දාගත්ත කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ app එකේ වෙන ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට hire අනිවාර්යයෙන්ම වෙනවා. ඔය settings ටික හදලා ඔයාලට hire වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම branch එකට යන්න branch එකට ගිහිල්ලා එයාලගේ technical support එක ගන්න. හරි. එතකොට මම මේ වීඩියෝ එකෙන් මෙන්න මේ දේ තමයි ඔයාලට දැනවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. channel එකට එකතු වුණාට සියලු දෙනාටම ස්තුතියි. අනිවාර්යෙන් channel subscribe කරන්න, ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න.